නම මොකද්ද? කොහෙන්ද මේ කොහෙද ඇල්පිටියේ? ඇල්පිටියේ ඉඳලා. මං ඉතින් මීගමුයි කියලා නෑනේ. ඇල්පිටියේ නේද? දුවන්නේ. මෙතුමා ඇතුළු පිරිස තමයි ආවේ ඇත්තටම මේ ජනතාවට සහන කරන්න සහන වැඩ කටයුතු වෙනුවෙන් එතුමා ඇවිල්ලා මේ ත්‍රිවිල් රථ මොටර් සයිකල් රථ මේ සියලුම දේවල් වලට මේ කට්ටියගේ පිරිසත් එක්ක ඇවිල්ලා තමයි මේ කරන්නේ. ඇත්තට බොහොමත් ස්තුතියි මේ වගේ දෙයක් වෙනකොට මිනිස්සු මනුස්සකම වෙනුවෙන් ඇවිල්ලා මම දැක්කා බස් එකේ ගහලා තියෙන මානසික ආධාර කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ තමයි මේ හදවතට දැනෙන දේවල් කරන මිනිස්සුන් අතර මිනිසුන් මේ මම දැක්ක. එතකොට SLTV YouTube නාලිකාවෙත් අපි ඇත්තට මේක එතුමාලාට ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ වගේ මේ ජනතාව වෙනුවෙන් මේ වගේ සහන වැඩ කටයුත්තක් කරලා දීම මේ මෝටර් සයිකලයක් හදා ගන්නවා කියන්නේ බොහොම අමාරුයි. ඉතින් අද දවස පුරාවටම මේ කට්ටිය ඇවිල්ලා මේ වැඩ කටයුතු කරලා දෙනවා. අපි එතුමාට හෙටත් තියෙනවා ඔය දවස් දෙකක්. එතකොට මේ දවස් දෙකම ඇවිල්ලා මේ වැඩ කටයුතු කරලා දෙනකොට SLTV YouTube නාලිකාවෙන් අපි ස්තුතිය එතුමාලට පුද කරනවා. ප්‍රදේශයේ ඉන්නවනම් රාජාංගනයේ යාය 2 යාය 3 යාය 4 යාය 1 යන කොටස් වල ඉන්න කට්ටිය ත්‍රිවිධ රථ මොටර් සයිකල් රථ අලුත් වැඩියා කරලා දෙනවා මේ නොමිලේ මේ අද. ඉතින් මම ඉල්ලා සිටිනවා සිනු දෙනාගෙම ඒ ඇවිල්ලා මේකට සහභාගී වෙලා ඔයාලගේ මේ බයිසිකලේ මේ ත්‍රිවිල් රථය හදාගන්න නොමිලේ කරලා දෙනවා. ඒ කට්ටියට බොහොමත් ස්තුතියි. පැමිණිලා ඉන්න කට්ටිය ඒ කට්ටිය දුර ඉඳලා ඇවිල්ලා ඇත්තටම නොමිලේ කරලා දෙනවා කියන්නේ දිනක දවස ඔක්කොම කාලය වෙලාව මුදල් මේ වියදම් කරමින් මනුස්සත්වය කියන්නේ අන්න එතන. ඒක පෙන්නමින් මේ වැඩ කටයුතු කරන සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. සියලුම දෙනාට ජය වේවා. ත්‍රිවන් සරණයි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.